Hello guys, අද අපි බලන්න යන්නේ Tomodachi Game Season 1 Episode 4. Guys මං ගාව අලුත් mic එකක් නැහැ. අලුත් mic එකක් ගන්නකම් මේ කඩහින්දෙන් තමයි ඔයගොල්ලන්ට මේක අහන්න වෙන්නේ. හින්දා I'm really sorry. මොකක් හරි ඔයගොල්ලන්ට disturbance එකක් වෙනවා නම් නැත්තම් හුස්ම ගන්න සද්ද ඇහෙනවා නම් ඒකට මම really sorry ඉල්ලනවා. මේ කතාව ඇත්තටම ලස්සනට මේකෙන් පස්සේ තමයි ගෙනියන්නේ. ඒ කියන්නේ පට්ට ඉන්ටෙලිජන්ට් තෝගයක් මේකේ ඕගොල්ලන්ට තියෙනවා. ඕගොල්ලන්ට වෙනම ඩිකෝඩින් මේ කතාව කරන්න පුළුවන්. එහෙම ඩිකෝඩින් කරලා මොකක් හරි වදයක් හොයාගත්තා නම් ඒක අනිවාර්යයෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අදත් බලන්න යන්නේ Tomodachi Game Season 1 Episode 4. මම මොකුත් ලිව්වේ නැහැ කියලා සවරාගි කියනවා. මම ඔයා විශ්වාස කරනවා කියලා ටෙන්ජි කියනවා. මොකෝ ලිව්වෙත් මමනේ. සවරාගි මේ තරංගියෙන් ගෝල් එකට යනවා කියලා දැනගෙන යුයිචි සහ චීපේ තමයි ඒගොල්ලෝ ගැනම වැරදිට ලියලා ඇත්තේ. හැබැයි ලොකුම ප්‍රශ්නේ ගෙනල්ලා මේ ඒගොල්ලෝගේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක බ්‍රේක් කරන්න හැදුවේ මම තමයි. හැමදේම තියෙන්නේ මගේ කන්ට්‍රෝල් එකේ කියලා ටෙන්ජි හිතනවා. පළවෙනි ගේම් එක වගේ මේ ගේම් එක ලේසි වෙන එකක් නැහැ. මොකෝ උංගාව තිබ්බ සැකය තව දුරටත් වැඩි වෙලා තියෙන්නේ මේ ගේම් එකේ. කියලා ඔෆිසර් කියනවා. ඔයා ඒක ලියලා නැතුව ඇති මට ඒක විශ්වාසයි කියලා ටෙන්ජි කියනවා. හැබැයි සවරාගි කියනවා ඒක කවුද ලියලා ඇත්තේ කියලා. ඔයා කාවත් සැක කරන්න එපා ඒක ප්‍රශ්නයක් තමයි ක්‍රියේට් කරන්නේ කියලා ටෙන්ජි කියනවා. සවරාගිට දෙන උත්තරෙත් මම කලින්ම හිතලා ඉවරයි. යූටෝරි ෂීහෝ විශ්වාස කරන්නේ නැහැ. ෂීහෝ යූටෝරි විශ්වාස කරන්නේ නැති වෙලෙදිට මම කරන්න ඕනේ කියලා දැන් ටෙන්ජි හිතනවා. ටෙන්ජි එහෙම හිතලා සවරාගි ගාවට ගිහලා යූටෝරි තමයි එහෙම එයාගෙනම ලියලා ඇත්තේ කියලා දැන් ටෙන්ජි කියනවා. ඒක වෙන්න බෑ කියලා සවරාගි කියනවා. මම ජස්ට් මගේ තියරි එක තමයි කියන්නේ කියලා දැන් ටෙන්ජි එයාට කියනවා. යුයිචි එක්ක ක්ලෝස් වෙන්න මෙයා ඒක කරලා ඇති. ඔයා යුයිචිව ලව් කරනවා ආල්රෙඩි අනිත් කොල්ලෝ දෙන්නත් ඔයාව තමයි ලව් කරන්නේ. යුයිචිත් ඒවා ලව් කරන්න හොඳ නැහැ කියලා තමයි යූටෝරි මේක කරලා ඇති කියලා මට හිතෙනවා. අනුකම්පාව පාවිච්චි කරලා යුයිචි එක්ක එයා ක්ලෝස් වෙන්න හදනවා. හොඳට කල්පනා කරලා බලන්න. යුයිචි කියන්නේ හොඳ කොල්ලේ. අනුකම්පාවෙන් කවුරු හරි එයාව අප්‍රෝච් කරොත් ඒ අනිවාර්යෙන් උදව් කරනවා. එයාගේ හිතේ කවුරු ඉඳියත්. ඔක්කොම හරි ඔයා මොකටද මට උදව් කරන්න කියලා ශීරයාෂි අහනවා. කලින් ඉඳලම මම ඔයාට තමයි සපෝට් කරන්න කියලා ටෙන්ජි පොඩ්ඩක් එයාව විශ්වාස කරන්න ගන්නවා. ඔක්කොම දැන් තියෙන්නේ මගේ කන්ට්‍රෝල් එකේ. හැබැයි මේ මොන්ස්ටර් යුයිචි ගැන මම පොඩ්ඩක් ඇහත් තියාගන්න ඕනේ කියලා දැන් ටෙන්ජි හිතනවා. දැන් මානබෝ ගේම් එක පටන් ගන්නවා. මෙතන සිටුේෂන් එක හරියන්නේ නැහැ ටෙන්ජි. ඔයා මුලට යන්න පුළුවන්ද කියලා අපේ හීරෝ ටෙන්ජිගෙන් අහද්දි ටෙන්ජි හරි කමන්නේ මං යන්නම් කියලා දැන් ටෙන්ජි ඇතුළට යනවා. මම තමයි අන්තිමටම ඉන්නේ. මම මෙහෙම්ම මේ ඉඳියොත් හැමෝටම මං ගැන සැකයක් ඇති වෙනවා. මම මොකක් හරි මේ පාර ලියන්න ඕනේ කියලා දැන් ටෙන්ජි හිතනවා. හරි වෙලාව වෙද්දි අනිත් අය ගැන මං ලියන්නම් කියලා දැන් ටෙන්ජි හිතනවා. දොර අරින්න හැදුවට විනාඩි 3 යනකම් එයාට දොර අරින්න බැරි වෙනවා. ටෙන්ජි එළියට ඇවිල්ලා බලද්දි හීරෝ සවරාගියට කණේ පාරක් ගහනවා. කෙනෙක් තමන් ගැනම මෙච්චර කැතට ලියයිද කියලා යුයිචි දැන් හීරෝයින්ගෙන් අහනවා. මම ශීරයාෂ්ට කිව්ව එක එයා කෙලින්ම ගිහිල්ලා හීරෝගෙන් අහලාද කොහෙද කියලා දැන් ටෙන්ජි හිතනවා. මොකද යුයිචි කෙල්ලෝ තමන් කැමතිව කරගන්න ඕන තරම් එක්ස්ට්‍රීම් එකට යනවා කියලා එයා කියනවා. ඔව් ඔයාත් ඒ හින්දානේ ප්ලාස්ටික් සර්ජරි කරගත්තී කියලා දැන් ඩියුටෝරි කියනවා. මම ප්ලාස්ටික් සර්ජරි කරේ ලස්සන වෙන්න නෙමෙයි මගේ මුහුණේ තිබ්බ ලපයක් මකන්න තමයි මම ඒක කරේ. විශ්වාස කරන්න ඕන විශ්වාස කරන්න ඒකට මඩ කරන්න දෙයක් නැහැ කියලා දැන් ශීරයාෂි කියනවා. ඉතින් ප්ලාස්ටික් සර්ජරි කරගත්තී කියලා ශීබේ අහනවා. ඔයා මාව විශ්වාස කරමු නැති හින්දා මම ඔයාව විශ්වාස කරන්නේ නැහැ කියලා යුටෝරිට කියනවා. හීරෝ මාව විශ්වාස කරොත් ඇති කියලා යුටෝරි කියනවා. මේගොල්ලෝ කරන එක මට වාසිදායක විදියට හැදෙනවනේ කියලා දැන් ටෙන්ජි hina වෙනවා. සවරාගි මං කරේ ලොකු වැරද්දක්. මගේ තියරි ඔයාලා කියන්නේ නැතුව මට ඉන්නයි තිබුණේ කියලා දැන් ටෙන්ජි කියනවා. මගේ ඩවුට් එක ක්ලියර් කරගන්නනේ මං එයාගෙන් ගිහිල්ලා ඇහුවේ කියලා දැන් ශීරයාෂි කියනවා. යුටෝරි කියන හැමදේම යුයිචි විශ්වාස කරනවා නම් ඔයා කියන හැමදේම මං විශ්වාස කරන්නම් කියලා ටෙන්ජි කියනවා. ඒකට ශීරයාෂි ගොඩක් thank you කියනවා. කෙල්ල හැමදෙස්සෙම මෙහෙමයි. කෙනෙක්ට එයා පණ වගේ ආදරය කරලා තිබ්බත් පොඩි මිස්අන්ඩර්ස්ටෑන්ඩින් එකක් වුණාට පස්සේ ඒගොල්ලෝ එයාව දාලා වෙන කෙනෙක් එක්ක යනවා. දැන් ඊළඟ කෙනාට මොනබෝ කතා කරනවා. ඔයා යන්න කියලා යුඩෝරේට යුයිචි කියනවා. දැන් එයා පෙට්ටිය ඇතුළට යනවා. එයා ලියලා ඉවර වුණාට පස්සේ දැන් හීරෝ පෙට්ටිය ඇතුළට යනවා. ඊට පස්සේ ශීබේ යනවා. මේ පාර ප්ලේටස් දෙකක් හම්බෙලා දිනවා කියලා මොනබෝ hina වෙනවා. එකක් මන් ලිව්වේ අනිත් එක කවුද ලියලා ඇත්තේ කියලා ටෙන්ජි හිතනවා. ශීරයාෂි කොල්ලොන්ගේ අඬවැය තමයි පාවිච්චි කරන්න කියලා ඒකේ තියෙනවා. යුටෝරි ඔයා නේද මේක ලිව්වේ කියලා දැන් ශීරයාෂි ගොඩක් ටෙන්ෂන් වෙනවා. ඊළඟ කොලේ ටෙන්ජි හැමෝට වැඩිමාල් කියලා ඒකේ ලියලා තියෙනවා. මේක ඇත්තද කියලා හීරෝ අහනවා. මේක ඇත්තද කියලා හීරෝ අද්දි ඔව් ඇත්තක් තමයි. හයි ස්කූල් එකේ සෙකන්ඩ් ඉයර් එකේ මම ඩ්‍රොප් අවුට් වුණා. අලුතෙන් මම ෆස්ට් එකේ ඉඳලා ජොයින් වුණා. මේ ඇත්ත සවරාගි විතරයි දන්නේ. වෙන කවුරු හරි මේක දැනගෙන ඉඳලා ඇති කියලා මං හිතුවේ නෑ. සවරාගි ඔයාද මේක ලිව්වේ කියලා අනිත් අය ඔක්කොම දැන් සවරාගිගෙන් ප්‍රශ්න කරනවා. ඇත්තටම මන් නෙමෙයි මේක ලිව්වේ කියලා සවරාගි කියද්දි මං ඔයාව විශ්වාස කරනවා කියලා ටෙන්ජි කියලා එයාව එක්කන් යනවා. ඔක්කොම ඔයාව වෛර කරනවද කොහෙද කියලා දැන් ටෙන්ජි ශීරයාෂිට කියනවා මං විතරයි ඔයාව විශ්වාස කරන්න ඉන්නේ කියලා එයාව පොඩ බ්‍රේන් වොෂ් කරලා ගන්නවා. දැන් මේ රවුන්ඩ් එකේ ස්කෝර් ටික දෙනවා. ශීරයාෂි තමයි මේකේ ලීඩින් එකේ ඉන්නේ. දැන් එයා ඉස්සරහට මූව් වෙනවා. එයා ඉස්සරහට මූව් වුණාට පස්සේ එයාට ස්පෙෂල් සර්ප්‍රයිස් එකක් කියලා එයාට දෙයක් හම්බ වෙනවා.
ඒකේ ශීරයාෂි සිලෙක්ට් කරන පර්සන් කෙනෙක්ගේ ඇත්තක් දැනගන්න පුළුවන්. ඔයා ඕන කෙනෙක්ව තෝරගන්න කියලා දැන් මොනව ශීරයාෂිට කියනවා. ඉවරයි. එයා මාව සිලෙක්ට් කරොත් මගේ ඔක්කොම අහු වෙනවා. 2 මිලියන් උස්සපු එක මේගොල්ලෝ මෙච්චර දුරටම රවට්ටපු එක ඔක්කොම අහු වෙනවනේ. දැන් මගේ කතාව ඉවරයි කියලා දැන් ටෙන්ජි හිතනවා. ඔයා කාවද තෝරගන්නේ? ඔයා දැන් ටෙන්ජි එක තමයි වැඩිපුරම ඉන්නේ. මං එයාව සිලෙක්ට් කරගන්න ඕනේ කියලා මං ඔයාලට බල කරන්නේ නැහැ. ටොමොඩෝචි ගේම් එක අනුව ඔයාගේ හොඳම යාළුවා ගැන ඔයා හොඳටම දැනගන්න ඕනේ කියලා තමයි මං නම් කියන්නේ. ඇත්තටම එයා හොඳ කෙනෙක් නෑ. එයාගේ මොනම වැරදි දැනගන්න විදිහක් නෑ නේ. මොනබ මෙහෙම කියද්දි ටෙන්ජි ගොඩක් බය වෙනවා. අනිත් අයගේ සීක්‍රට් එක මම දැනගත්තොත් ඒක ප්‍රශ්නයක් තමයි ඇති කරන්නේ. ටෙන්ජි ගැන මම හොඳටම දන්න හින්දා මම ටෙන්ජිවම සිලෙක්ට් කරන්නම් කියලා දැන් ශීරාෂි කියනවා. චීපේ දැන් මැදට පැනලා එයා කියනවා මාව සිලෙක්ට් කරගන්න කියලා. කලින් මම ගොඩක් වැරදි දේවල් කරා. මාව දැන් හොඳ කෙනෙක් කියලා ප්‍රූව් කරන්න මට chance එකක් දෙන්න කියලා ශීරාෂි අහනවා. මේකෙන් ගොඩක්ම ටෙන්ජි සතුටු වෙනවා. මැදට පැනලා මෙයාව බේරගත්තේ ඒකට. මං කිසිම වැරද්දක් කළා නෑ. ඔයාලට ධෛර්යයෙන් මාව සිලෙක්ට් කරගන්න පුළුවන් කියලා දැන් ශීරාෂිට කියනවා. හරි කියලා ශීරාෂි ආව සිලෙක්ට් කරනවා. මෙන්න වාගේ සීක්‍රට් එක කියලා දැන් ශීබේගේ සීක්‍රට් එක දැන් මොනබෝ කියනවා. ෆොටෝස් ටිකක් පෙන්නනවා. මෙයා කොහේ හරි මං දැකලා තියෙනවා කියලා දැන් හීරෝගේ ෆ්‍රෙන්ඩ්ස්ලා ඔක්කොම හිතනවා. මේ ඉන්නේ ශීබේගේ තාත්තයා. ගොඩක් වැරදි දේවල් කරලා තියෙනවා. සල්ලි පාවිච්චි කළා කියලා දැන් මොනබෝ කියනවා. තාත්තා ගැන වැරදි දේවල් කිව්වොත් ඒක කොහොමද ෆ්‍රෙන්ඩ්ෂිප් එකට බාධා වෙන්නේ කියලා දැන් පින්කේ අහනවා. ඔයා පේරන්ට් කෙනෙක් වගේ හිතන්නේ. ක්‍රිමිනල්ගේ පුතාලා එක්ක ඔයා සෙල්ලම් කරන්න දෙනවද ඔයාගේ පුතාලාව කියලා දැන් බ්ලැක් එයාගේ ලෙඩි කියනවා. හැමෝම මෙහෙම තමයි හිතන්නේ. ක්‍රිමිනල් කෙනෙක්ගේ පුතා එක්ක ඒගොල්ලෝ වැඩිපුර කතා කරන්න කවුරුත් ලෑස්ති වෙන්නේ නැහැ කියලා රෝෆිසර් කියනවා. ඔයාගේ තාත්තා කරපු වැරදිවලට ඔයා වැරදිට හිතන්නේ නැහැ කියලා දැන් චීහෝ කියනවා. චීහෝ මෙච්චර හොඳ වෙන්න හොඳ නැහැ. ඔයාගේ තාත්තා මෙච්චර වැරදි කරලා දෙනවා. ඔයා කොච්චර වැරදි කරලා තියෙනවද කියලා දැන් ටෙන්ජි ප්‍රශ්න කරනවා. ඔයා නොදැනුවත් හරි ගොඩක් වැරදි කරලා ඇති. ඔයාගේ ගෝණ තරම් සල්ලි තියෙනවනේ. ඔයාගේ තාත්තා සල්ලි තියාගෙන ඔයා කරපු වැරදි ටික හංගලා ඇති කියලා දැන් ටෙන්ජි එයාට බයිනවා. ඔයාගේ ප්ලාස්ටික් සර්ජරි එක දැනගත්තට පස්සේ නරක විදිහට හැන්සිරෙන්න හින්දා එයා ඔයාගෙන් හොඳ හිතක් ගන්න තමයි මෙහෙම පාවිච්චි කරලා තින්නේ. ඔයා කැමති කරගන්න. මේක ඇත්තක්ද කියලා ශීරාෂි හයද්දී යා නිගණ්ඩ වෙනවා. මෙයාගේ තාත්තා ඇත්ත වහන්නේ එයා සල්ලි බෙදම් කරා කියලා මේ බොනබෝ කිව්වා. ඒ හින්දා මෙයාගේ තාත්තා තමයි ණය අරන් ඇත්තේ. ඒක ඉවරන තමයි මේ වගේ ගේම් එකකට අපිව පටවලා දැන් අපිට ප්‍රශ්න ඇති කරලා තියෙන්නේ. එහෙම මේගොල්ලෝ හිතලා දැන් ශීබේ අතහැරලා ඒ හතර දිනාම යනවා. දැන් ශීබේ ගොඩක්ම දුක් වෙනවා. මට සමා වෙන්න ශීබේ. ඔයා මාව බේරලා තිබ්බත් ශීරාෂි එක්ක ඔයාලා එක් වෙන්න මං chance එකක් ඇති කරන්නේ නැහැ. මෙච්චර අමාරුවෙන් plan එකක් දාලා ඒක break වෙන්න මං දෙයිද කියලා දැන් ඩින්ජි හිතනවා. ශීබේ දැන් දෙවනි තැනට යනවා. හැමෝම දැන් group විදියට බෙදලා ගිහිල්ලා තියෙන්නේ. දැන් 7 වෙනි round එක පටන් ගන්නවා. ශීබේ ගැන තවත් වැරදි ඒවා ලියමු කියලා දැන් ඩින්ජි හිතනවා. ඒ game එකේ දැන් එක ලියුමයි ඇවිල්ලා තියෙන්නේ. ශීබේ මිනුමරුමක් කරලා තියෙනවා කියලා මොනබෝ කියනවා. මම මේක ලියුවේ නැහැ. හැමෝටම මං ගැන සැකයක් ඇති වෙයි කියලා මං ලියන්න ගිහිල්ලා මම මේක ලියුවේ නැහැ. ඒතකොට ඇත්තටම එයා මිනුමරුමක් කළාද කියලා දැන් ටෙන්ජි හිතනවා. ඇත්තටම කවුද මේක ලියලා ඇත්තේ කියලා දැන් ටෙන්ජි හිතලා දැන් හීරෝගේ පැත්තට හැරිලා බලනවා. ඇයි මෙයා මෙච්චර භයානක ලෙස මාව බලන්නේ කියලා දැන් ටෙන්ජි හිතනවා. යූයිචි තමයි මොකක් කරේ කළා ඇත්තේ කියලා ටෙන්ජිට තේරෙනවා. යූයිචිව කලින් ඉඳලම ඔයා නිරීක්ෂණය කරලා තිබ්බනම් ඔයාලට තේරෙලා ඇති එයා මොකක් කරලා ලොකු plan එකේ තමයි ඉඳලා තියෙන්නේ කියලා දැන් ඔෆිසර්ස්ලා කතා වෙනවා. මෙතනින් මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. මේ කතාවේ ගොඩක් වෙලාවට මම ශීරයාෂි ශවරාගි කියලා නම් දෙකම පාවිච්චි කරලා ඇති. දෙන්නම එකම නමක් තමයි. සමහර තැන්වල මම හීරෝයින් කියලාත් කියලා ඇති. ඒක ඕගොල්ලන්ට බඩ අපයිදලි වුණා නම් ඇත්තට මේ එකම කැරක්ටර් එකයි. ඒක එක එක වෙලාවට එක එක විදිහට කියවන හින්දා තමයි මට බැටලෙන්නේ.